එතකොට මේ සතරවරන් දෙවිවරු ඒ පාලනය කරන අතරේ ඒගොල්ලන්ගෙන් කරදරයක් වෙන්න නොදී තව කොටසක් ආරක්ෂා කරනවා. කවුද? තෙරුවන් සරණ ගිය අය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවක පිරිසව ආරක්ෂා කරනවා. තෙරුවන් සරණ ගිහින් නැත්තම් බලන්නේවත් නෑ. අපි පිටස්තර කෙනෙක් සම්බන්ධයෙන් කරදරයක් වුණාමද අපිට දුක එන්නේ? අපේ කෙනෙකුට කරදරයක් වුණාමද? තමන්ගේ කෙනෙකුට කරදරයක් වුණාම තමන්ට දුකයි. පිටස්තර ආයත කරදර වුණාම අපි දුක් වෙනවද? නෑ. අපි දුක් වෙන්නේ නෑ එහෙම. ඒ වගේ තමන්ගේ කම තියෙන කෙනාට කරදරයක් වුණොත් විතරයි අපිට කැක්කම එන්නේ. ඒ වගේ තමයි සතරවරන් දෙවිවරුත් තෙරුවන් සරණේ පිහිටපු නැති කවුරුවත් දිහා බලන්නේ. එහෙම වුණාට පස්සේ අර භූත කොටස් රජ කරන්නේ නැද්ද? ආන් ඒ යුගයේ තමයි මේ තියෙන්නේ. භූත කොටස් රජ කරද්දී ඒ භූතයෝ උසස් දිව්‍ය ලෝකයන්ට මිනිස්යන්ට ඉඩ දෙයිද? ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. එහෙමනම් මේ කාලේ මිනිස්සු මැරෙන අය හොඳ තැන්වල යන්නේ. මෙහෙන් 100% වගේ කෙනෙක් දෙන්නේ සුගතියයි. එච්චර. අපි දැන් මෙහෙම කියමු. අපි පෙර ආත්මේ කරපු යම් කිසි පිනක් පෙර ආත්මේ කිව්වහම පෙර ආත්මේ කිව්වන් පස්සේ ඒකේ කෙලවරක් නැහැ. පෙර ආත්මයට කෙලවරක් නැහැ. පෙර ආත්මේ අසවල් තැනින් පටන් ගත්තා කියලා කෙලවරක් නැහැ. පෙර ආත්මේ කරපු පින් නිසා අපි කීප වතාවක් මනුස්ස ආත්මයක් ලැබුවා කියමු. අපි නිකන් හිතමු 7 වතාවක්. ඔන්න 6 වතාවක් අපි මනුස්ස ලෝකෙ ඉපදිලා මීට කලින්. ඔන්න දැන් මේ 7 වෙනි ආත්මේ. මේ ආත්මෙන් පස්සේ මනුස්ස ලෝකේ අපිව ගේන්න තිබිච්ච පින ඉවරයි කියලා අපි කියමු. දැන් ඔන්න මේ ආත්මේ අපේ අන්තිම ආත්මේ. මනුස්ස ආත්මේ. ඔද මනුස්ස ආත්මේ එන්න තිබිච්ච පින මේ ආත්මෙන් ඉවරයි. දැන් මේ ආත්මේ මැරුණොත් අපි අලුතින් පිනක් රැස් කරන්නේ නැතුව තියෙන පින් ටික ඉවර කරගෙන ඊට පස්සේ කොහෙද යන්න තියෙන්නේ? කොහේ හරි මිනිස්සෙක් නොවන කොහේ හරි ලෝකයකට යයි. එක්ක නිරේට යයි. එහෙම නැත්නම් പ്രേත ලෝකෙට යයි. එහෙම නැත්නම් තිරිසන් ලෝකෙට යයි. එක්ක අසුර ලෝකෙට යයි. එහෙම ගියාට පස්සේ දැන් අපිට නිරේ පේන්නේ නැහැ මේ වෙද්දි. പ്രേත ලෝකෙ පේන්නේ නැහැ. අසුර ලෝකෙ පේන්නේ නැහැ. එක ලෝකයක් පේනවා. තිරිසන් ලෝකෙ. දැන් ඔබ තිරිසන් ලෝකෙ ගැන හොඳට අධ්‍යයනය කළා හොඳට හොයලා බැලුවද පින් කරන තිරිසන්නු. තිරිසන් ලෝකෙ ගියාට පස්සේ පින් කිරිලි නැහැ. තිරිසන් සතෙකුට පින් කරන්න බැරි නම් ඒ පරිසරයේ තියෙන්නේ පින රැස් වෙන්නද පව් රැස් වෙන්නද? පව් රැස් වෙන්න. පුංචි සතාගේ ඉඳලා චූටි කුරුල්ලාගේ ඉඳලා කරන්නේ ප්‍රාණඝාතය. හොඳට බලන්න මේ චූටි කුරුල්ල දිහා පණුවම හොය කොටනවා. චූටි කුරුල්ලන්ගේ ඉඳලා ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත කර තමයි මේ සත්තු ඔක්කොම ජීවත් වෙන්නේ. ඊට පස්සේ සත්තු ආයෙමත් ඒ සත්තු ජීවත් වෙන කාලය තුල ආශ කරන්නේ නැද්ද මේ සත්ත්ව ලෝකෙට? ඇයි මේ සත්ත්ව ලෝකෙ තමයි ඊට පස්සේ යාගේ නෑදෑයෝ ටික ඉන්නේ. අම්මා තාත්තා නෑදෑයෝ ඔක්කොම ඉන්නේ ඒකේ. එතකොට ඒ ලෝකෙ හිත පිහිටවාගෙන ඉන්නකොට නැවත යා උපදින්නේ කොහෙද? ආර තිරිසන් ලෝකේ. කෙලවරක් නැහැ, ඉවරයක් නැහැ. ඉතින් ඒ නිසා මේ අවසානයක් නොවන මේ රටාව තුළ කලාතුරකින් මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකේ ආවට පස්සේ පින්පව් ගැන කතාව විස්තර වශයෙන් අහන්න නැත්තම් විස්තර වශයෙන් පින්පව් ගැන කතාව අහන්න නැත්තම් දැන් ඔබම කියන්න බලන්න මනුස්ස ලෝකේ ආවට පස්සේ ඔබට පව් කෙරුණාද නැද්ද? අවංකව කියන්න. පව් කෙරුණා.
පින් පව් දෙක මේ මනුස්ස ලෝකේ ජීවිතේ වෙච්ච දේවල් ටික තරාදියකට දාන්න දැන් ඔබ හිතෙන්. මෙව්වා පින්, මේවා පව් කියලා. දැන් කියන්නේ වැඩි මොකද්ද කියලා? වැඩි පව්. එතකොට අර පින් වලට පුළුවන්ද අර පව් යටපත් කරගෙන ඔබ උඩ ගන්න? බෑනේ. හැබැයි එක දෙයකට පුළුවන්. තිසරණේට. බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මය සරණ යාම, ශ්‍රාවක සංඝයා සරණ යාම කියන මේ තුන් සරණේට පුළුවන් ගොඩ දාන්න. වෙන සරණකට බෑ. වෙන කිසි කෙනෙකුට බෑ ලෝකේ. කිසිම කෙනෙකුට මිනිස්යාව මෙහෙම උඩට උස්සලා ගන්න බෑ. යට යනවාමයි. තිරුවන් සරණට විතරයි උස්සලා ගන්න පුළුවන්. වෙන කිසි සරණකට බෑ.